guys, welcome back to our YouTube channel. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා අපි හිතනවා. ඉතින් ලංකාවට ආවට පස්සේ husband ටයි මටයි අතරම family stay එකකට යන්න ලොකු ආසාවක් තිබ්බා. මොකද අපිට ඇත්තටම අවුරුදු 2 මාස 8ක් වගේ කාලයක් අපේ family එක miss වුණා. ඉතින් ඇත්තටම මේක පොඩි කාලයක්. හැබැයි පොඩි කාලයක්වත් නෙවෙයි වගේ. ඉතින් අපේ දෙමව්පියන්ට සාමාන්‍යයෙන් ඉතින් අපිත් එක්ක කාලය ගත කරන්න තියෙන කාලය තමයි ඉතින් අපි එහෙම මයිග්‍රේට් වුණාම අඩු වෙන්නේ. ඉතින් අපි තීරණය කළා ලස්සන හොටෙල් ස්ටේ එකක් ගන්න. ඉතින් ඒකට අපි සිලෙක්ට් කරගත්තේ දී ඊඩන් බේරුවල කියන හොටෙල් එක. ඉතින් මේක 5 star හොටෙල් එකක්. ඇත්තටම කිව්වොත් මේක හරිම ලස්සනයි. හොඳ full access එකක් තියෙනවා. ඒ වගේම හොඳ view එකක් තියෙන හොටෙල් එකක්. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න අපේ family star එක අපේ story එක බලන්න. ඉතින් ස්ටාෆ් එක ගැන කතා කළොත් ඇත්තටම හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් හිටියේ. ඉතින් එයාලා මේ විදිහට අපිට අපේ රූම්ස් පෙන්නුවා. ඉතින් මේ තමයි අපේ රූම් එක. ඇත්තටම රූම් එකට හොඳ sea view එකක් තිබ්බා. ඒ වගේම තමයි අපි හිටියේ 3rd floor එකේ. ඉතින් 3rd floor එකේ ඉඳන් බලනකොට ලස්සන full view එකක් තිබ්බා. අනිත් එක තමයි මේ රූම් එකේ මම දැක්ක දෙයක් ඒක හරිම يعني ඔතෙන්ටික් ගතියක් තිබ්බා ස්පෙෂලි වොෂ්රූම් එක يعني හරිම යුනික් ඕල් ඔතෙන්ටික් ගතියක් තමයි මේ වොෂ්රූම් එකේ තිබ්බේ. ඇවිල්ලා ඉන්නේ ඊඩන් බේරුවල හොටෙල් එකකට. ඉතින් අපි ෆැමිලි එකේ කට්ටියත් එක්ක ලංකාවට ඇවිල්ලා ෆස්ට් ටයිම් ට්‍රිප් එකක් දාගත්තා. ඉතින් ගොඩක් කාලෙකින් අපි ෆැමිලි ට්‍රිප් එකක් යන්නේ. තව දවස් ටිකයි ඉතින් අපිට තියෙන්නේ ලංකාවේ ගත කරන්න. ඉතින් අද බලමු අපි මේ කොහොමද ඊඩන් එකෙන් අපි එන්ජොයි කරන්න කියලා. hotel එක ගොඩක් calm and quiet අද මේ weekday එක and off season. ඉතින් අපිට සෑහෙන නිදහසක් තියෙනවා hotel එකේ facilities use කරන්න. දැන් අපි lunch එකට යන්නේ. view එක ලස්සනයි. pool එකේ view එක හරි ලස්සනයි. pool එකත් එක්කම beach එක තියෙනවා.
හෙලෝ ගයිස් ඉතින් අපි දැන් පූල් එකට බැස්සා බැහලා පොඩ්ඩක් එන්ජොයි කරා ඉතින් ෆැමිලිගේ කට්ටියත් එක්ක දැන් ඉතින් අපි රෙස්ට් එකේ ඉන්නවා දැන් වෙලාව 6ට විතර ලස්සන හුලඟක් තියෙනවා මේ මාරම ෆීලිං එකක් තියෙන්නේ ඉතින් බීච් එකෙන් එන හුලඟ මම මගේ පිටිපස්සෙන් පේන බීච් එක ඉතින් මේ පැත්තේ හොටල් එක මේ බලන්න මේ වගේ view එකක් තමයි මෙතන තියෙන්නේ ඉතින් වයිෆ් යාගේ මල්ලිත් එක්ක ෆොටෝ ගහනවා මේ විදියට එයාලා ෆොටෝ ගහන එක එන්ජොයි කරනවා අපේ අම්මලත් දැන් එනවා කිව්වා අපිත් එක්ක ඉතින් කතා කරලා මොකද ෆැමිලි මීට් අප් එකක් ගොඩක් කාලෙකින් අපි කරේ නැහැ ඉතින් ඊට පස්සේ අපි ගියා බෙරුවල බීච් එකට. ඉතින් හොටල් එකේ ඉස්සරහම තමයි බීච් එක තියෙන්නේ. මේ වෙලාවේ හවස 5ට විතර. ඉතින් සන්සෙට් එකක් තිබුණා මේ හරිම ලස්සනයි අහස golden sky and beach මාරම ලස්සන view එකක්. ඉතින් අපි දෙන්නට මේ ඒක මාරම feeling එකක් හේතුව ගොඩක් කාලයකට පස්සේ ලංකාවේ බීච් එකට ගියේ. ඉතින් ඒ feeling එකයි නිව්සීලන්ත බීච් feeling එකයි ඒක මාර වෙනස් feeling එකක්. ඉතින් ඒක හරිම ලස්සන අහසක්. ඉතින් ඔන්න අපි ඩිනර් එකටත් ලං වුණා. ඉතින් බලන්න දැන් හොටල් එකේ ලයිට්ස් ඔන් කරා around 7:30 around 7 now. ඉතින් මේ මාර ලස්සනයි මේ ගස් වලටත් එයාලා ලයිට්ස් සෙට් කරලා තිනවා. ඇත්තටම මේ දවල් ආවම අපිට පොඩි කම්මැලි ගතියක් තිබ්බා. හැබැයි මේ රෑ වෙද්දි නම් මාරම ලස්සනයි මොකද ලයිට්ස් දාලා අර මාර වයිබ් එකක් තියෙනවා. ඔව් මේ බලන්න මම පෙන්නන වටේට ඉතින් ඇත්තටම දවල් අපිට චුට්ටක් කම්මැලි ගතියක් තිබ්බා. හැබැයි රෑ වෙද්දි මෙන්න මේක තමයි view එක. ඒක මාරම ලස්සන view එකක්. inside outside දෙකම එක වගේ හරිම ලස්සනයි. එංගලන්තයේ lightings වලින් තමයි ඇත්තටම මේ ලස්සන enhance කරලා තිබ්බේ. ඉතින් දැන් අපේ dinner time එක ඉතින් අපි ගිහින් බලමු කොහොමද කියලා. ඇත්තටම මම පොඩක් shy. ඉතින් ඒ නිසා මට ඩිනර් එකේ නම් ලොකුට වීඩියෝස් කරන්න බැරි වුණා. මට පොඩ්ඩක් ලැජ්ජ හිතුණා එතෙන්ට ගියාම. අපි බලමු.
ඉතින් අපි හිටියේ 3rd floor එකේ තියෙන room එක. ඉතින් මේක තමයි රෑවෙද්දි අපේ balcony එකට එන view එක. අත්‍තර මේක මාරම ලස්සන මාරම colourful view එකක්. ඉතින් අපි දැන් මේ ඉන්නේ අපේ breakfast buffet එකේ. අපේ breakfast and dinner කියන දෙකම තිබි buffet එකක් විදිහට. හැබැයි අපේ lunch එක තිබ්බේ à la carte එකක් විදිහට. ඉතින් මෙතන foods ගැන කතා කරොත් ලොකු variety එකක් තිබ්බා. Sri Lankan foods, international foods, ඒ වගේම pastries, breads, ඒ වගේ ගොඩක් දේවල් තිබ්බා. අනිත් එක තමයි මෙතන live station එකක් තිබ්බා. ඉතින් අතරම යන කෙනෙක්ට හොඳට එන්ජොයි කරන්න පුළුවන්. මොකද අපි ආස විදිහේ කෑම ගොඩක් මෙතන තියෙනවානේ. ඉතින් මම හිතන්නේ සාමාන්‍යයෙන් family gathering එකකට get together එකකට මේක best place එකක් කියලා. අපේ ඉන් බේරුවල ස්ටේ එක මෙතන ඉවර වෙනවා. දැන් අපි චෙක් අවුට් වෙලා අපේ ලගේජස් ගෙන දුන්නා. ගුඩ් සර්විස් එකක් තියෙනවා මෙතන. ඔව් ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගත්තා අපි. මෙතන ඉන්ටීරියර් එක හොඳයි, ඒ වගේම පූල් එක හොඳයි. ෆුඩ්ස් වලටත් හොඳ රිවිව් එකක් දෙන්න පුළුවන්. දැන් අපි කළුතර බෝධියට ගිහිල්ලා නැවතත් ගෙදර එන්න තමයි බලාගෙන ඉන්නේ. ඔව් ඉතින් අපේ vlog එක මෙතන ඉවරයි. අපිත් එක්ක තව ලස්සන වීඩියෝස් බලන්න දිගටම ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න. අපේ channel එක subscribe කරන්න, like කරන්න. Thank you.